Hi, welcome to my YouTube channel. ඔන්න ඉතින් මම අද ගෙනාවා මගේ first vlog එක. අපි ගියේ ඉතින් නාගදීපේ. ඉතින් පොඩි වීඩියෝ ක්ලිප්ස් වගේක් ඇඩ් කරලා තියෙනවා. අපි බලමු ඉතින් අද දවසේ කොහොමද කියලා. ඔන්න ඉතින් මේ නාගදීපෙට යන්න බෝට්ටුව එනකන් පොලිමේ ඉන්නකොට ගොඩක් සෙනග ඉන්නවා. ඉතින් අපිට නම් මුලින්ම යන්න පුළුවන් වුණා මුලින්ම ආපු හින්දා. ඔන්න ඉතින් බෝට්ටුවට නැග්ගා. කොහොම හරි 150 ගාණක් වගේ මේකට දාගන්න පුළුවන්. පේනවනේ ඉතින් ඔයාලට සෙනග කොච්චර ඉන්නවද කියලා. ඔන්න ඉතින් මේ යන ගමන් ලස්සනයි මොකද ඉතින් මේ වීඩියෝ එක නරඹන ඔයාලට මම කියනවා මේ වීඩියෝ එක බලන ගමන් මේකට ලයික් කරන්න, මගේ channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න. විනාඩි 20ක් 15ක් වගේ යනකොට මම හිතන්නේ පන්සල ඇතුළට යවන්න පුළුවන් වුණා. ඔන්න ඉතින් බැහැලා සෙනග ඉන්නවා ගොඩක්. ඉතින් ගොඩක් ලස්සන වටපිටාවක් තියෙන මේ බීච් එකත් එක්ක මාරම ලස්සනයි. මගේ පළවෙනි අත්දැකීම බෝට්ටුවක ආපු. ඉතින් ඔය තියෙන්නේ බැහැලා ඉන්න තැන. ගොඩක් ලස්සනට තියෙනවා. ඔන්න ඉතින් අපි පන්සලට යන්න තමයි හදන්නේ. ඔය යනකොට ගත්ත වීඩියෝ එක. ඔන්න ඉතින් පන්සල ඇතුළට ආවා. මාරම ලස්සනයි. මම ෆස්ට් ටයිම් තමයි නාගදීප පන්සලට ආපු. ඔයාලට පේනවා ඇතිනේ ගොඩක්ම ලස්සනයි ඇතුළ ඇත්තටම. ගියාට පස්සේ එන්න හිතෙන්නේ නැහැ. සෙනගත් ඉන්නවා ඒ වගේම. දැන් අපි ගියේ මේ අවුරුදු සීසන් එකේනේ. ඒ හින්දා සෙනග ගොඩක් හිටියා. මාරම ලස්සන තැනක්. ඉතින් මේ තැන ගියාම හිත ඇත්තටම ගියාම ඉතින් හිත මාර විදියට නිවෙනවා. ඇත්තටම ගොඩක් ලස්සන තැනක්. හිතුවටත් වඩා ලස්සනයි. ඔන්න ඉතින් පන්සලෙන් එළියට ආවා. මේ පොඩි කඩචෝරු බඩගින්නකුත් ආවා. බයිට් පැකට් එකකුත් කකා දැන් ඉතින් පාරේ යන ගමන් මේ. ඊට පස්සේ මම ගත්තා අර අපි කියනනේ මල් බිස්කට් කියලා. අපේ භාෂාවෙන් ඉතින් මේ පැකට් එකකුත් ගත්තා. මේක රුපියල් 200 ගාණක් තමයි උනේ. ඊට පස්සේ දැන් ඔය යාපනයේ ගියට පස්සේ තල් කුරුම්බ කියලා කියන්නේ ගොඩක් එක ප්‍රසිද්ධයි. ඉතින් මමත් ගත්ත එක බොන්න. අනේ ඉතින් කිසිම රහක් තිබ්බේ නෑ මට නම් මේකේ. ඊට පස්සේ තව අනියන් බයිට් එකකුත් ගත්තා. ඒකත් කකා දැන් ඔය ඔතන ඉන්නවා. ඔන්න ඉතින් දැන් ආයේ බස් එකට යන්න බෝට්ටුවක් එනකම් බලාගෙන ඉන්නවා. ඔන්න ඉතින් බෝට්ටුවට නැග්ගා. යනකොට නම් මට මේ ඇතුළේ යන්න උනේ. දැන් පන්සලට ගිහිල්ලා ඇවිල්ලා ආයේ යනකොට නම් උඩක් සෙට් වුණා යන්න ලස්සනට. ගොඩක් අවුව වැඩි. මාර අවුවයි. රස්නේ ඉතින් උඩට නැගලා ගියා කොහොම හරි.
ඔන්න ඉතින් මේ මගේ පළවෙනි vlog එක. අඩුපාඩු නම් ඉතින් ගොඩක් ඇති. ඒ අඩුපාඩුත් හදාගෙන ඊළඟ vlog එකෙන් එනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. bye bye. කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.